පසුගිය දින කිහිපය තුළ ඉරානය විසින් ලෝකවතින දියුණුතුම ගුවන් ආරක්ෂණ පද්ධතින් මගහරිමින් ඊශ්‍රායලයේ ප්‍රමුඛ කරගත් ගල්ෆ් කලාපයේ රටවල්වලට අඛණ්ඩවම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පවතිනවා. මේ වන විට පේට්‍රියට් සහ අයන්ඩෝම් වගේ මිසයිල් ආරක්ෂණ පද්ධතීන් ඉතාමත් විශාල සංඛ්‍යාවකින් පැමිණෙන ඩ්‍රෝන් රංචු සහ හයිපර්සොනික් වේගයන් හමුවේ අසාර්ථක වෙමින් පවතිනවා. වේගෙන් ගමන් කරන උණ්ඩයක් තවත් උණ්ඩයකින් බිම හැලීම කියලා කියන්නේ ප්‍රායෝගිකව අපහසු දෙයක්. විශේෂයෙන්ම ඒවා සිය ගණනකින් පැමිණෙන විට. එහෙනම් ප්‍රායෝගික දේ වෙන්නේ තවදුරටත් ඊතල විනාශ කිරීම නෙවෙයි. දුර්මායා විනාශ කිරීම. නමුත් ගැටලුව වෙන්නේ වර්ග කිලෝමීටර මිලියන 1.6ක භූමි ප්‍රමාණයක සංගවී ඇති. එක් මිලිටරි ට්‍රක් රථයක් සොයාගෙන ඒක ක්‍රියාත්මක වීමට පෙර විනාශ කරන්නේ කොහොමද කියන එක. අන ඒ දේ තේරුම් ගන්න අපිට පෘථුවියේ ඉඳලා කිලෝමීටර් 35000ක් කියලා ආභ්‍යවකාශයට ගමන් කරන්න වෙනවා. ගල්ෆ් කලාපයේ බලශක්ති මූලාශ්‍රවලට ඉරානය මගින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ඇතුළු අනෙකුත් රටවලට දරුණු යථාර්ථයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ පවතින පේට්‍රියට් අයන්ඩෝම් වගේ මිසයිල් ආරක්ෂණ පද්ධතීන් මේ වන විට ඒවායේ උපරිම භෞතික සීමාවන්ට ළඟා වෙමින් පවතිනවා කියන එක. මීට අමතරව හයිපර්සොනික් ලයිට් වෙහිකල් එකක් වගේ දියත් කළොත් ඒක හඳුනගන්න මොහොතේ ඉඳලා විනාශ කරන මොහොත දක්වාම පවතින දුර සීමාවන් අනුව ලැබෙන්නේ තත්පර 240ක පමණ කාලයක් විතරයි. ශබ්දයේ වේගය වගේ 15 ගුණයක වේගයෙන් නිතරම ගමන් මඟ වෙනස් කරමින් ගමන් කරන මේ වගේ වෙපන් එක ඉහළ වායුගෝලය හරහා ගමන් කරන්නේ අධිතාප ප්ලාස්ම ආවරණයකින් වට වෙලා. මේ ප්ලාස්ම ආවරණය විද්‍යුත් චුම්බක පලිහක් විදියට ක්‍රියාත්මක වෙලා පොළවේ පවතින රේඩාර් පද්ධතින්ට හසු නොවන විදියට ගමන් කිරීමේ හැකියාව ලබා ගන්නවා. යම් විදියකින් මේ වගේ ග්ලයිඩ් වෙහිකල් එක රේඩාර් වලට අසුවන මට්ටමකට පාත් කිරීම සිද්ධ කළත් ඒවායේ පවතින අධික වේගය නිසාම ඩොප්ලර් මැපින් සිස්ටම්ස් බිඳ වැටීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ වෙපන් එකක් විනාශ කරනවා කියලා කියන්නේ ඇත්තටම කරන්න බැරි දෙයක්. මේ නිසා කරන්න තියෙන එකම දේ බවට පත් වෙන්නේ ඒ මිසයිලයන් දියත් කරන ජංගම ලෝන්චරය සොයාගෙන ආවම වශයෙන් දෙවන ප්‍රහාරයට කලින් ඉතිරි වෙලා පවතින වෙපන්ස් එක්කම ඒ ජංගම ලෝන්චරය විනාශ කරලා දාන එක. නමුත් මේක දැවන්ත ඉංජිනේරුමේ ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ තමයි කිලෝමීටර් මිලියන 1.6ක් විශාල අඳුරු කාන්තාරයක් මැද තියෙන එකම එක ට්‍රක් රථයක් හොයාගෙන තත්පර 240ක් ඇතුළත ඒක විනාශ කරන්නේ කොහොමද කියන එක. මේකට උත්තරය පටන් ගන්නේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර් 35000ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ. මේ කලාපය Space Based Infrared Systems එහෙම නැත්නම් SBIRS කලාපය විදිහට හඳුනා ගන්නවා. මේ කලාපයේ ජියෝසින්ක්‍රෝනස් ඔබිට් එකක ස්ථානගත කරලා තියෙන චන්ද්‍රිකා ග්‍රහලෝක චලිතය සම්බන්ධ කෙප්ලර්ගේ 3 වන නියමය පිළිපදිනු ලබනවා. ඒ කියන්නේ මේවායේ කක්ෂීය කාලය පෘථිවියේ භ්‍රමණයට හරියටම සමාන වෙනවා. මේ නිසා මේවට අභ්‍යවකාශයේ රඳා පවතිමින් පෘථිවියේ යම්කිසි නිශ්චිත ස්ථානයක් අඛණ්ඩවම නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා. ඇමරිකාව ඔත්තු බැලීම සඳහා මේ කලාපයේ HPTSS, SBIRS Geo 6 වගේ චන්ද්‍රිකා භාවිතා කරනු ලබනවා. මේ චන්ද්‍රිකාවල සාමාන්‍ය චන්ද්‍රිකාවල වගේ ඔප්ටිකල් ලෙන්ස් පවතින්නේ නැහැ. ඒ වෙනුවට පවතින්නේ අදෝරක්ත කිරණ වලට සංවේදී උපකරණයක්. බැලස්ටික් මිසයිල් එකක් හරි හයිපර්සොනික් බූස්ටර් එකක් හරි ක්‍රියාත්මක වීමේදී ඒක ක්ෂණිකවම කෙල්වින් 3000ක විතර ඉහළ උෂ්ණත්වයක් ලබා ගන්නවා. වියන්ස් ඩිස්ප්ලේස්මන්ට් ලෝ එකට අනුව මේ දැවැන්ත උෂ්ණත්වය නිසාම මෙහිදී නිපද වෙන තරංගවල උපරිම තරංගායාමයන් කෙලින්ම අදෝරක්ත කලාපයේ මධ්‍ය කලාපයට මාරු වීම සිද්ධ වෙනවා. මේ චන්ද්‍රිකාවන් පවතින උස ප්‍රමාණයත් එක්ක කොයිම වෙලාවකවත් මේ චන්ද්‍රිකාවල ඉඳලා මිසයිලයෙන් දියත් කරපු අදාළ ජංගම ලෝන්චරය පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ අවස්ථාවේ අදාළ කලාපයේ පවතින අධිකතම උෂ්ණත්වය සහිත කලාපය හඳුනා ගැනීමට චන්ද්‍රිකාවට පුළුවන්කම තියෙනවා. සැටලයිට් එකේ තියෙන පරිපථමේ ෆෝටෝන ප්‍රවාහයන් ඉතාමත් කෙටි කාලයකදී ප්‍රොසෙස් කරලා එක දිගට ලැබෙන රූප රාමුවල තාප තීව්‍රතාවයන් විශ්ලේෂණය මගින් ඇල්ගොරිතම් හරහා මිසයිලය පිට කරන ලද දුම්බලාවන් සහ ගමන්පතය ආපස්සට ගණනය කරනු ලබනවා. මේ හරහා චන්ද්‍රිකාවට හැකියාව ලැබෙනවා මිසයිලය දියත් කරන ලද භූගෝලීය ඛණ්ඩාංකය නිශ්චිතවම හඳුනා ගැනීමට. නමුත් මේ මිසයිලය දියත් කරලා අවසන් වෙනවත් එක්කම අදාළ ජංගම ලෝන්චරය ඝන බලාකුළු සහ කැමෆ්ලැෂ් දැල් අතරින් ආරක්ෂිත ස්ථාන කරහා ගමන් කිරීම ආරම්භ කරලා අවසන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි පහළ පෘථිවි කක්ෂයේ පවතින SAR චන්ද්‍රිකා ජාලය වගකීම බාරගන්නේ.
සාමාන්‍ය චන්ද්‍රිකාවලට වලාකුළු වයිගොලිය බාධා හෝ කැමෆ්ලෑෂ් දැල් හරහා බලන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ SAR ක්‍රියාත්මක වන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ඒක SBIRS පද්ධතිය මගින් හඳුනාගත් ප්‍රදේශ වෙත ශුද්ධ තරංග කලාපයේ පවතින විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරනු ලබනවා. මේ තරංගවලට වලාකුළු හරහා පමණක් නෙවෙයි පෘථිවියේ පස තුළ සෙන්ටිමීටර් කිහිපයක් දක්වා වුණත් දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලොන්චරයක් ටොන් 40ක් විතර පරයි. ඉතින් ඒ වගේ දෙයක් දූවිලි වගේ යමක් මතු පිටින් ගමන් කරනකොට ඒක සැලකිය යුතු තරම් ගැඹුරු සටහනක් සහ තාපයක් ඉදිරි කරනු ලබනවා. SAR චන්ද්‍රිකා පද්ධතියෙන් මේවා අධ්‍යයනය කොට ඒ ගමන් කරන මාර්ගයන් ඔස්සේ මිසයිලය දියත් කරන ලද නිශ්චිතම ජංගම ලොන්චරය සහ ඒවා සැඟවෙන ස්ථානයන් අනාවරණය කරගනු ලබනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතනදී චන්ද්‍රිකාජාල පද්ධති කිහිපයක් මගින්ම අති විශාල දත්ත ප්‍රමාණයක් ඉතාමත් කෙටි කාලයකදී එකතු කරගන්න බව. ඉතින් මේ එකතු කරගන්න දත්ත පවතින ඉතාමත් කුඩා කාලරාමුව තුළදී කොහෙත්ම මානව මොළයක් භාවිතයෙන් විශ්ලේෂණය කිරීමට හැකියාවක් පවතින්නේ නැහැ. මෙන්න මේ වෙලාවේදී තමයි කෘත්‍රිම බුද්ධියක් වෙන මාවෙන්නේ යයි කතාවට එකතු වෙන්නේ. මේ මිලිටරි AI ඇල්ගොරිතමයට පෙටාබයිට් ගණනක දත්ත මිලිතප්පර ගණනක් තුළ විශ්ලේෂණය කරලා නිශ්චිතවම ඉලක්ක වෙත ප්‍රහාර යොමු කිරීමට වෙනස් ස්ථානගත කිරීමේ හැකියාව පවතිනවා. මේ හරහා අදාළ ලොන්චරයන් දෙවනි ප්‍රහාරයක් යොමු කිරීම වැළැක්වීමට සහ අවිගවටාවන් හඳුනාගෙන විනාශ කිරීමට ඒ හරහා ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඇමරිකාවට මෙච්චර දියුණු යුද්ධමය තාක්ෂණික ක්‍රමවේදයක් තිබිලත් ඇයි තවමත් ඉරානය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නොහැකි වෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ ඉරානය ඉතාම සරල භෞතික විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් මේ දියුණු තාක්ෂණික ජාලය නොමග යැවීම. ඇත්තටම ඉරානය දන්නවා ඇමරිකානු චන්ද්‍රිකාවන් අභ්‍යවකාශයේ ඉඳලා නිරන්තරයෙන්ම ඔවුන් පිළිබඳව ඔත්තු බලන බව. ඒ වගේම ඔවුන් හොඳාකාරවම දන්නවා මේ සමස්ත ජාලයම වැඩ කරන්නේ කොහොමද කියන එක සහ ඒවයි පවතින දුර්වලතාවයන් මොනවද කියන එක. ඉරානය මෙතනදී භාවිතා කරන ප්‍රධානම ආරක්ෂිත ක්‍රමවේදය බවට පත් වෙන්නේ වේගය. මේ වන විට ඔවුන් ද්‍රව ඉන්ධන වල ඉඳලා රොකට් නිදහස් කිරීම සඳහා ඝන ඉන්ධන දක්වා මාරු වෙලා තියෙනවා. මේවා පොම්ප කිරීමට සහ දහනය කිරීමට ඉතාමත් විශාල කාලයක් ගත නොවෙන නිසා ඉතාමත් සුළු කාලයක් ඇතුළත මිසයිලය දියත් කරලා අදාළ ලොන්චරයට ඉතාමත් වේගෙන් එම ස්ථානය පලා යාමට ඉඩ ප්‍රස්තාව සලසා දීම සිද්ධ වෙනවා. අනතුරුව SBIRS චන්ද්‍රිකාමගේ අදාළ භූගෝලීය ඛණ්ඩාංගයන් හඳුනා ගැනීම සිද්ධ කළත් පවතින ඉතාමත් කුඩා කාලරාමුව නිසා ඒවට ප්‍රතිප්‍රහාරයක් සඳහා විධානයක් ලබා දීමට ඉඩ ප්‍රස්තාවක් සැලසෙන්නේ නැහැ. ඔයාලා දැන් කල්පනා කරනවා ඇති ඒ වුණත් SAR චන්ද්‍රිකාජාලයේ පවතින චන්ද්‍රිකාවන්ට පොළොවේ පවතින සටහන් ඔස්සේ ඒ අදාළ ලොන්චරේ ගමන් කරපු මාර්ගය ට්‍රැක් කරලා ඒක අඳුරගන්න පුළුවන් නේද කියලා. හැබැයි මේ චන්ද්‍රිකා මගේ මේ දේවල් හඳුනාගන්නේ විද්‍යුත් චුම්බක තරංග භාවිතා කරලා. ඉරානය විසින් මේ තරංග අවශෝෂණය කළ හැකි නෙට් මේ ට්‍රක් රථවලට ඉහළින් භාවිතා කරනවා. ඊට අමතරව මේ වන විට ඉරානය විසින් මේ ලොන්චර්ස් සාමාන්‍ය කන්ටේනර් වල පවතින බහලුම් තුළ සවිකිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ චන්ද්‍රිකාවලින් නිදහස් කරන ශුද්ධ තරංගවලට මේවායේ පවතින ඝනකම් යකට පිටි හරහා විනිවිද ගිහිල්ලා ඒවා ඇතුළේ තියෙන දේවල් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. මේ නිසා මේ දත්ත මත පදනම් වෙලා AI පද්ධතීන් වලට උනත් ඉහළ නිරවද්‍යතාවයකින් සහ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ මේක මිසයිල් ලොන්චර් එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක්ද කියන එක. අනතුරුව ඔවුන් විසින් මේ ආයුධ මීටර 100 ගණන් ගැඹුරු ටනල්ස් වල හරි එහෙම නැත්නම් නාගරික ප්‍රදේශවල හරි සැඟවීම සිද්ධ කරනවා. ඇමරිකාවට උනත් පුළුවන් කමක් නැහැ මිලියන 80ක් විතර මිනිස්සු ජීවත් වෙන රටක දකින හැම ට්‍රක් එකකටම පහර දෙන්න. අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ලාභදායී ආයුධ පිටිපස ඇති උපක්‍රමශීලී ගණිතය. සාමාන්‍ය ෂාහෙඩ් වගේ ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් නිපදවීමට ඉරානයට වැය වෙන්නේ දල වශයෙන් ඩොලර් 20000කට ආසන්න මුදලක් පමණයි. නමුත් එයින් එක බිම හෙලන්න පේට්‍රියට් ආරක්ෂක මිසයිලයක් වෙනුවෙන් ඩොලර් මිලියන 4ක විතර වැයවරක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඉරානය කරන්නේ මේ වගේ ලාභදායී ඩ්‍රෝන්ස් විශාල ප්‍රමාණයක් හා ලාභදායී මිසයිල් සමග බැලස්ටික් මිසයිල් හරි එහෙම නැත්නම් ග්ලයිඩ් වෙහිකල්ස් හරි යොමු කරන එක. ඉතින් ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් ලාභදායී ඩිකොයිස් බිම හෙලන්න කාර්යබහුල වෙනකොට ප්‍රධානාවි අදාළ ඉලක්ක වෙත පතිත වීම සිද්ධ වෙනවා. මේ අතරම ඉරානයට පුළුවන්කම ලැබෙනවා Tamanගේ බැලස්ටික් මිසයිල් සංචිතයන් ආරක්ෂා කරගන්න. ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ලොව දියුණුම කක්ෂීය ස්නයිපරය නිර්මාණය කර තිබුණත් යුද පිටිය වෙනස් වී අවසන්. ඉරානය තවදුරටත් බටහිර තාක්ෂණයන් අභිබව යාමට උත්සාහ කරන්නේ නැහැ.
ඒ වෙනුවට ඔවුන් විසින් භූගෝලීය පිහිටීම සැඟවීමේ උපක්‍රම සහ සංඛ්‍යාත්මක ගණිතය පිටුපස පවතින සීමාවන් මත සටන ඉදිරියට ගෙනියමින් පවතිනවා. මේක අපි තවදුරටත් සාමාන්‍යයෙන් දකින භෞතික යුද්ධයක් විතරක් නෙවෙයි. තාපගත විද්‍යාව, කක්ෂීය යාන්ත්‍ර විද්‍යාව, AI ඇල්ගොරිතමය සහ භෞතික විද්‍යාවන් අතර පවතින තාක්ෂණික සහ විද්‍යාත්මක යුද්ධයක්. එක්කෝ නියමිත කාලරාමුව තුළ ගණිතමය ක්‍රියාවලිය අවසන් කරනවා. නැතිනම් ආරක්ෂා කරන්න හදන ඉලක්කය සදහටම පෘථිවියෙන් මැකී යනවා. ඉතින් ඔයාලට මේ දේවල් පිළිබඳව සහ මේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ තවත් විස්තර දැනගන්න ඕන නම් ඊට අදාළ කරන ලින්ක් සහ රිසෝසස් පළ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී විශාල හානියක් සිද්ධ කරපු හිට්ලර්ගේ එනිග්මා යන්ත්‍රය සහ ඒක ක්‍රියාත්මක වන ආකාරය දැනගන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා.